සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ලස්සන කියමනක් දැක්කා. ඒ කියමනේ තියෙනවා ඔබ නොදැනුවත්ව ගන්න පින්තූරය කවදා හරි ඔබගේ අවමංගල්‍යයේදී තබන පින්තූරය බවට පත් වෙයි කියලා. ඔබ නොදැනුවත්ව ගන්න පින්තූරය කවදා හරි ඔබගේ අවමංගල්‍යයේදී තබන පින්තූරය බවට පත් වෙයි කියලා. දෙකේ අදහස වෙන්නේ අපි ගන්න හැම පින්තූරයක්ම ලස්සනට ගන්න ඕනේ. මොකද ඒක අනාගතයේදී අපිට කන්ට්‍රෝල් එකක් නැති තැනකදී ඒක භාවිතයට ගන්නට පුළුවන්. ඉතින් මේකේ අදහස මම මෙනෙහි කළ බැලුවා මට දැනෙච්ච දේ තමයි අපි ජීවිතේ හැම මොහොතක්ම ඊටමත් සතුටින් සුබවාදීව ගත කරන්නට ඕනේ. මොකද ඒක තමයි අතීත මතකයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ ගත කරන හැම මොහොතක්ම ඉතාමත් සතුටින් සුබවාදීව ගත කරන්න. එහෙම නැත්නම් අර අපි ගන්න පින්තූරය අපි අර කැත පින්තූරයක් ගත්තොත් එහෙම ඒක අපේ අවමංගල්‍යයේදී ෆ්‍රේම් කරපු පින්තූරයක් බවට පත් වෙනවා වගේ අපේ ජීවිතය අපි අසතුටින් ගත කරනවා කියලා කියන්නේම අපි අතීත මතකය අමිහිරි මතකයක් බවට පත් කරගන්නවා කියන එක. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.